आप दरुव ඉන්නවනේ මෙතන. ඒ අය සියලුම දෙනා තමන් කරපු කුසල්ම පමණ 100ට ගන්න. මෑණියෝ ළඟට එනකොට ඒක නිරන්තරයෙන්ම කියනවා. කිව්වට කරනවද? නෑ. මෑණියෝ ළඟ ඉන්නකොට අමතක වෙනවා. ආයි මතක් කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති මෑණියන්ගේ වැඩසටහන් වලදී නිරන්තරයෙන්ම කියනවා රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය රාජානම් වහන්සේ 100ට ගන්න කියලා. ඒ වුණාට මෙතනට ආවට පස්සේ දෙයියනේ මතක නෑනේ. එහෙම කරගන්න එපා දරුවනේ. ඕගොල්ලෝ හිතන්න. ඕගොල්ලෝගේ පිනක් එන්න ඕනේ සුවයක් ලබන්න. මේක මේ විද්‍යාවක් නෙමෙයි. ඇස්පැන්දුමක් නෙමෙයි. මං හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේ ඇස්පැන්දුමක්වත් විද්‍යාවක්වත් විගඩමක්වත් බොරුවක්වත් නෙමෙයි. මෙතනදි වෙන්නේ ඕගොල්ලෝගේ මගේ කුසල් බලයෙන් ඕගොල්ලෝගේ පිනක් මතු කරලා ඕගොල්ලෝගේ සුවයක් දෙන එක. ඒක කරන්නේ මගේ ඊශ්වර දෙවියන්ගෙන් මම ईश्वर देवियांगे पीठ आशीर्वाद लැබෙන දිව්‍යමය බලයක්. ඉතින් මේ බලය ගන්න මෙතනට ආවම හරියට දරුවනේ වල්පල් කියවන්න එපා. මෑණියෝ එක්ක මොකක්වත් මොකද රෝගී ඕගොල්ලෝ දන්නවා මෑණියෝ වැඩසටහන් කරන්න යන කෙනෙක්. එතකොට මට ගොඩක් මහන්සි. ඊයේත් බැල් මඩුල්ලේ ගිහිල්ලා එනකොට මේ ගොඩක් රෑ වුණා. ඉතින් ඒ තිබුණත් කවමදාකවත් මම ඉරිදා වැඩසටහන නතර කරන්නේ නැහැ. ඉරිදා මගේ තැන 35යි නම්බර දෙන්නේ. නම්බර 35ට වැඩියෙන් කිසිම දරුවෙක් එන්න එපා දරුවනේ. මොකද ඒ කරන්න තමාරුයි. මම වැඩසටහනකට ගියාම 100ක් බලනවා ඊට පස්සේ ආශිර්වාද පූජාවයි කරන්නේ. ඉතින් මෙතන එන සියලුම රෝගීන් 100% මම හොඳ කරන්න ඕනේ. ඒගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕනේ හින්දා තමයි 35ක් ගන්න. එහෙම නැතුව මෙතන සෙනග පුරෝගෙන මම හරි කියාගන්නේ නෑ මං කරන දේ හරියට කරන්නේ ඒකයි 35ක් කියන්නේ. නැත්තම් මම ඕගොල්ලෝම දන්නවා මෙතෙන් දෙන දරුවන්ට පූජාව දෙන්න ඕනේ. වැඩසටහනකට කිසිම දෙයක් නෑ. මෑණියෝ කිසිම දෙයක් ගන්නෙ නෑ. ඉතින් මං ගොඩක් වෙලාවට කියන්නේ වැඩසටහන් කරන්න ගිය ප්‍රදේශවල දරුවන්ට අනේ දරුවනේ මෙහෙ එන්න එපා. ඕගොල්ලෝ මෙහෙ ආවොත් වියදම් වැඩි. ඕගොල්ලෝ ඔන්න ඔය මං එන වැඩසටහනටම සහභාගී වෙන්න. මොකද මං ආසේ ඒක. මම මෙතන දෙවියන්ට පූජාවල් කරන නිසා ඕගොල්ලෝ මේට එන නිසා දෙවියන්ගේ පූජාවේ බත් ටික හරියට ගන්න. හරියට අරන් හරියට ඒක පිළිගන්නවා. ඉතින් ඒකයි ওই දරුවෝ නිරන්තරයෙන්ම කුසල් සියර ගන්න පාරණ දේවල් සියල්ල අමතක කරන්නේ. ඔයාලගේ පිනක් තිබුණොත් ඔයාලා දකින්න ඇති ඇස් පේනවා දරුවන්ගේ. මේ කාච දාන වෛද්‍යවරු කියනවා ස්නායු මැරිලා. බැහැ පේන්නේ කාච දෙක දාපු අය ඉන්නේ. අනේ මෑණියෝ ඇල්ලුවම පේනවා මෑණියෝ කියලා. ඒ තමයි පින. ඉතින් ඒක ගන්න කොහොමද? ගන්න ඕගොල්ලෝ තින්න ඕනේ මගෙත් එක්ක හරියට. එහෙම නැතුව දැන් අර කයි මේකයි ඔක්කොම හිතාගෙන මෙතනට ඇවිල්ලා මෑණියෝ ඇල්ලුවම ඔක්කොම හරිනේ කියලා. ඉතින් මම බලනවා එකපාරක් අල්ලනකොට මට පේනවා ඕගොල්ලෝගේ දේ. මං කියනවා දරුවෝ ආයි මතක් කරගන්න රුවන්වැලි මහා සෑය. ඕගොල්ලෝ දැකලා ඇති මං හිතන්නේ මේ ඔක්කොම දරුවෝ YouTube එකේ ආපු අය. එහෙම නේද? එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැ නේ මෑණියෝ ඇසිරෙන විදිය, කතා කරන විලාසෙයි, වැඩ කරන පිළිවෙලයි ඕගොල්ලෝ දන්නවා. අලුතෙන් මට ඕගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. කියන්න දෙන්නේ මෙතෙන්ට එනකොට පින පමණක් මතක් කරගෙන යන්න මම සුව කරනවා. ඒකාන්තයි. මොකද කිසිම දරුවෙක් නැවත ගෙන්න ගන්න නෙමෙයි. හත් පාරක් එන්න කියන්නේ ලෙඩේ සම්පූර්ණ සුව කරලා දෙන්න. සදහටම පිළිකාවක් පුළුවන් නම් හොඳ කරන්න දරුවනේ ඕගොල්ලන්ගේ ඔය හන්දිපත් අමාරු කොන්දේ අමාරු ස්නායු ආබාධ ඒ වගේ රෝග සුව වෙන එක මහ දේවල් නෙමෙයි. තමුණුත් කැප වෙන්නේ. ඉතින් ඒකට තමුණුත් හිතන්න ඕනේ. මම කියන්නේ ඕගොල්ලන්ට කියන්නේ නෑනේ මාස් මාළු කන්න නැතුව වරු තුනක් ඉඳලා ආරම කරලා මෙහෙම කරලා ඉන්න කියන්නේ නෑ කෝල් කරන කිසිම දරුවෙකුට. මං කියන්නේ එන්න දරුවනේ. මම කියන්නේ හරක් මාස් ඌරු මාස් මෝර මාළු මෝර කරෝල් නම් කන්න එපා. එච්චරයි ඉල්ලන්නේ. එතකොට සමහරව අහනවා මෑණියෝ අද ගිහින් කෑවටම. ඉතින් කන්නේ. මං එපා කියන්නේ. මම කියන්නේ මලකවල වල යන්න එපා කියලා. සමහරු දෙවියන් දිහාගෙන ඉන්නවා අම්මෝ මැරෙන්නේ නැති මිනිස්සු වගේ. එහෙම නෑ. මිනිස්සෙන් මැරනම යන්නේ. එහෙම ඔයගොල්ලන්ට එන්නේ නෑ. එහෙම දෙවියෝ කවදාවත් ඒ දේවල් වල කියන බොරු. එහෙම දේවල් නෑ. මෑණියෝ ඉස්සුව කරන්නේ. මම දන්නවා ඔයගොල්ලෝ නාල කරලා කහදියරින් හොදගෙන ආයි තෙල් ටිකක් කෑවට මුකුත් වෙන්නේ නැහැ. මිනිස්සු මැරෙනවා. අපි ඔක්කොම මිනිස්සුයෝ. මං හැමතිස්සෙම කියනවා ඒතකොට මොකද වෙන්නේ? මිනිස්සුයෝ මිනිස්සු විදියට ජීවත් වෙන්න ඕනේ. නිකන් බොරු දේවල් මවාගෙන දැකපු දේකුත් නැහැ, කරපු දේවලුත් නැහැ. නමුත් හරි ලොකු නීති 100ක් විතර දාලා අර මිනිස්සුක ගැට ගහලා මිනිස්සු අන්ධ වෙලා. අම්මෝ දෙවියන් දෙන්නේ කරන්නේ. දෙවියෝ කියලා එපා කියලා.
දෙවියෝ ඒ වගේ නෑ දරුවනේ දුෂ්ට මිනිස්සුයි දුෂ්ට. මිනිස්සුයි බොරු පද හදන්නේ. දෙවියන්ගෙන් ආශිර්වාද ගන්නවා. සමහර දරුවෝ පහන් තියෙනවා. මෑණියෝ තිබ්බේ නැති නිසා මාර කරදර එනවා. කිසිම මාර කරදරයක් නැහැ. කවුද යාට පහන් තියන්නේ කිව්වේ? එයාම තියාගෙන එයාම නවත්තලා දෙවියන්ට බයිනවා. දුන්නොත් හොඳයි නොදුන්නොත් බැනු. ඇයි එහෙම කරන්න එපා. දෙවියෝ දෙන්නේ දෙන අයටම තමයි. ඒකත් කියන්නේ. දෙවියන්ගේ එක තියෙනවා. අපි දුන්නොත් තමයි දෙවියෝ අපිට හරියට දෙන්නේ. අපි දෙන්නේ නැත්නම් දෙවියෝ දෙන්නේ නැහැ. ඒක මම බය නැතුවම කියනවා. මොකද ඒක මම අත්දැකීමෙන් විඳින දෙයක්. අපි උනත් එහෙමයි. මේ කරන හැමදේම පින් කරන්න ඕන පුතේ. පින් කරලා තවත් මේක ඉදිරියට යන්න ඕනේ. එහෙම නැතුව මේක කළු කඩකාරයෙක් වගේ කඩයක් විදිහට බිස්නස් එකක්ම කරන්න බෑ. එහෙනම් මෑණියන්ට පුළුවන් මම ඕගොල්ලෝ දන්නවා. මන් දෙන තෙල් බින්දුවෙන් ඕගොල්ලෝ සුව වෙනවයි කියලා. මට ඒක පුළුවන් විකුණන්න ඕනම ගානකට. කාටද පුළුවන් ඒක බෑ කියන්නේ. මම ගාලා කියනවා දැන් ඕක ගාලා බලන්න දරුවනේ. ඕගොල්ලෝ සුව වෙනවා නම් පමණක් මෙන්න මේක ගන්න මේ මුදලට. වේදනාවෙන් පීඩාවෙන් විඳින දරුවෝ ඒකට කැමති. අනේ මෑණියෝ ඇත්තනේ කෝ දෙන්න කියලා. මං එහෙම කරලා තියෙනවද කිසිම දවසක? නේ. කැමති නම් ගන්න දෙල්ල එක නැත්තම් නොගෙන යන්න. මට ගැටලුවක් නැහැ. කැමති මුදලක් මෑණියන්ට කියන්නේ. මං එහෙම ඉල්ලන්නේ නැහැ. මං හැමතිස්සෙම බැලිය ඕගොල්ලෝගේ පැත්තෙන්. මං හැමතිස්සෙම හිටගත්තේ ඕගොල්ලෝ ගායි. ඒකින්ද දරුවනේ මෙතනට එනකොට මෑණියන්ට විශ්වාසයෙන් එන්න. නමුත් මේක මේ අර කියනවා වගේ විඥාවක් මායාවක් මුලාවක්වත් නෙමෙයි. මට ඇහෙන දේවල් නෙමෙයි. ඕගොල්ලන්ට ප්‍රකාශ කරන්නේ. මොකද මට සමහරුන් එක්ක කතා ඇහෙනකොට අර අපිත් ඉතින් දෙවියන්ගේ වැඩ කරාට අපි මිනිස්සුනේ. අපිටත් තරහ යනවා. ඇයි මෙහෙම මෙච්චර දෙයක් ඇස් දෙකට පෙනිපෙනි. මෙහෙම අල්ලලා හොඳ කරලා පෙන්නනවා. මේක බොරුයි කියන තරම් කොට්ටාසයක් ඉන්නෝ මේ දන. තාවත් එහෙම වෙන්න එපා. යන තැන කොතනද දන්නේ. ඕගොල්ලෝ දන්නවා මරණ මංචකයේදී බෞද්ධ දරුවෝ දන්නවා පිරිත් දානවා. ගිනියලා. ඇයි ඒ? තමුන් කරපු කුසල් සිහියට ගන්න. අපේ හාමුදුරුවෝ ඇයි එහෙම කරන්නේ? හොඳ තැනකට යන්න. සුගතියට යන්න. ආන්න ඒ වගේ තමයි මෑණියෝ මේ ඕගොල්ලන්ට කියන්නේ අල්ලනකොට කරපු කුසල් සිහියට ගන්න. ඕගොල්ලෝගේ රෝගී ඉක්මනින් සුවයක් දෙන්න. ඒව සත්‍යයි දරුවනේ. සමහර කෙනා දැකපු අපායක් නැහැ අපි නම් දන්නේත් නැහැ. කියලා ඉතින් එහෙම කියන්නත් බෑ ඕගොල්ලන්ට. මොකද මෑණියොත් මෙහෙම අල්ලලා හොඳ කරලා පෙන්නනවා. එතකොට ඒකේ සත්‍යයක් තියෙනවා. මොකුත් නෙමෙයි. මොකද මගේ පිටිපස්සෙන් ඉන්නේ මගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලාත් එක්ක තමයි මේ ගමන මම යන්නේ. එතකොට උන්වහන්සේලා යන්නේ නිවම්මක මම යන්නේ තියෙනවන්න. මම මේක රැවටීමක් මොන මොහොතකදීවත් කරන්නේ. මොකද මට මම පවුරෝ ගන්නේ නැහැ දරුවනේ. මේ ලැබිච්ච අවස්ථාව මම උතුම්ම විදියට ගෙවලා දාන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකින්ද ඕගොල්ලෝ මල් ළඟට එනකොට අනිවාර්යයෙන්ම පින් සිතුවිලි පමණක් සිහියට ගන්න. ඔන්න නැවත පුනා කියන්නේ ඒක. ඒක නොවුනොත් මට පේනවා. මං කියනවා කෝ නෑනේ. එතකොට ඕගොල්ලෝ දන්නවා මෑණියෝ ඒවට කැමතිත් නෑ. මොකද මෙච්චර කියලා නෙවෙයි ගන්නෙ. මොකද මං දන්නවා ඕගොල්ලෝ ලෙඩේ මං අල්ලපු ගමන් කියනවා. සමහරු හිතනවා මෑණියන්ට කොහොමද කියන්නේ කියලා. මේ කොන්ද ගැක්කුන්නේ නැහැ. නමුත් පස්සට ඒ කියලා අල්ලනවා. ඒකේ සත්‍යයක් තියෙනවා. කමන්නේ. ආවික අල්ලගෙන යන්න. එහෙම ආසාවකුත් තියෙනවනේ. මොකද පස්සේ අමාරු වුණා. ඒකද මම ඒවට සාධාරණයි. ඒවත් මිනිස්සුන්ට මම හැමතිස්සෙම කියනවා. එහෙම නෙමෙයි මට අල්ලනකොට තේරෙනවා. 100% මෙතන හොඳ වෙනවා කියලා හිතන්න එපා. මොකද ඕගොල්ලෝගේ පින තියෙන්නේ බෑ. ඒකනේ හත් පාරක් වෙන්න කියන්නේ මෑණියෝ. නමුත් 170කට වැඩිය සුව කරනවා. ඒක බය නැතුව කියනවා. එහෙමනම් දරුවනේ අපි වැඩසටහන දැන් කරමු. කට්ටියටම තෙරුවන් සරණයි. දීපීට